මැරිච්ච මිනිහෙකුට ගෞරව දක්වන්නේ කොහොමද කියලා අපිට කියලා දුන්නේ දුටුගැමුණු රජ්ජුරුව. තමන්ගේ අතින් මරණයටපත් වුණු එලාර කියන ද්‍රවිඩ රජාට පවා රාජ්‍ය ගෞරව සහිත අවමගුල් උත්සවයක් පවත්වලා එතුමාගේ දේහය තැන්පත් කරලා තියෙන සොහොන ළඟින් යන හැම කෙනාම එලාර සොහොනට ආචාර සමාචාර කරන්න ඕන කියලා දුටුගැමුණු මහරජතුමා එදා නියෝගයක් නිකුත් කරලා තිබුණා. ඒත් ජනතා විමුක්ති පෙරමුණ දෙවැනි කැරැල්ලෙන් පස්සේ නැවතත් ගොඩනගපු විජේවීරගෙන් පස්සේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විදියට ඉදිරිපත් වුණු පහුකාලීනව ඒ පක්ෂය ගැන කලකිරිලා එයින් ඉවත් වුණු නන්දන ගුණතිලක මහත්තයා මිය ගියපු වෙලාවේ ජවිපේ ලොකු පොඩි හැමෝම ඔහුව සැලකුවේ ද්‍රෝහියෙක් විදියට. එතනින් නවතින්නේ නැතුව නන්දනට ප්‍රගති වාර්තාවක් හදලා ඒකට ලකුණු බිඳුවක් දීලා මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වෙච්ච ලාල්කාන්ත මහත්තයා මනුෂ්‍ය භාවයක් ලැබිච්ච කිසි කෙනෙක් නොකළ යුතු අවරගතියකුත් ප්‍රදර්ශනය කරා. ලාල්ලා මේ විදියට ලකුණු බිඳුවක් දුන්නේ තමන්ගේ දේශපාලන ගුරුවරයාට වීම තමයි මේකේ වැඩේ කියන්නේ. මේක ශිෂ්ට සමාජයේ හැමෝම ප්‍රතික්ෂේප කළ යුතු කනගාටුදායක කාරණයක් කියලා කියන්නම ඕන. ඇත්තටම මේකට ලාල්කාන්තට විතරක් අපි දොස් කියලා වැඩක් නැහැ. මේක තමයි ජනතා විමුක්ති පෙරමුණේ නියම න්‍යාය. එහෙම නැත්නම් ප්‍රතිපත්තිය. 1988 89 දී එයාලගේ ප්‍රධාන සටන් පාඨය උනේ දේශද්‍රෝහීන්ට දඬුවම මරණය කියන එක. ඒක සටන් පාඨයට විතරක් සීමා වුණු එකක් නන් නෙවෙයි. ඒක ක්‍රියාවේ නංවන්න තමයි එයාලා ඒ කාලේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කියන මිනිමරු සන්නද්ධ සංවිධානය ජවිපෙට අනුබද්ධව පවත්වාගෙන ගියේ. එහෙම බලද්දී නන්දන ගුණතිලක වගේම දේශද්‍රෝහීන් විදියට අදටත් නම් වෙලා ඉන්න අය සතුටු වෙන්න ඕන. දැන් මෙයාලා මිනිස් ජීවිතවලට ලකුණු බිඳුවක් විතරක් දීලා නිකන් ඉන්න එක ගැන. අද ලකුණු බිඳුවක් ලැබුණට 88 89 දී මේ දේශද්‍රෝහී ලේබලේ ඇලවුණු දහසකුත් එකක් මේ වගේ මිනිස්සු නන්දන ගුණතිලකල තරම් වාසනාවන්ත උනේ නැහැ. එයාලට අත්තුනේ අනේක විද වද හිංසාවලට ලක් වෙලා කඳෙන් හිස වෙන් කරවාගෙන ඝාතනයට ලක් වෙන්න විතරක් නෙවෙයි. මේ විදියට ඝාතනය වුණාට පස්සේ තමන්ගේ ආගමට අනුව පාංශ කූලය ලබාගෙන සසර සුගතිගාමි කරගන්නවත් තමන්ගේ හිතවතුන්ගේ කරපිටින් ගෞරවාන්විතව අවසන් ගමන් යන්නටවත් මේ අයට අවස්ථාවක් ලැබුණේ නැහැ. මිනිය ධන හිසෙන් ඉහළට උස්සන එකත් එදා ජවිපේ තහනම් කළා. අපි කවුරුත් හිතාගෙන හිටියා 2024 දී බලයට පත් වුණු මාලිමා ආණ්ඩුවේ 88 89 ජවිපේ පරණ පුරුදු නැහැ කියලා. ඒත් පරණ දේවල් ඒ විදියටම තියෙන බව අපිට ස්ථිරවම කියලා දුන්නේ පහුගිය ඉල්මහා විරු සමරුවේදී තමයි. ජවිපේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහත්තයා එදා පැහැදිලිව කිව්වා තමන්ගේ පක්ෂයට ප්‍රතිපත්තියක් තියෙනවා වගේම තමන්ගේ සතුරන් සම්බන්ධයෙන්ුත් එයාලට ප්‍රතිපත්තියක් තියෙනවා කියලා. ඔහුගේම වචන වලින් කියනවා නම් ටිල්වින් සිල්වා එදා කිව්වේ ජවිපේ කියන්නේ තමන්ගේ සතුරන්ට සමාව නොදෙන පක්ෂයක් කියලා. මිතුරනි, මම ඔබගෙන් අහන්නේ රටක් ලෝකයක් ඉදිරියට යන්නේ සතුරට සමාව නොදෙන ව්‍යාපාරයක් එක්ක කියලාද? එහෙම නැත්නම් සතුරන්ට සමාව දෙන ව්‍යාපාරයක් එක්කද කියන එක තමයි. ඇත්තටම ලෝකයේ ඉදිරියට ගියෙත් දියුණු වුණෙත් අපේ රට වගේම වෙනත් රටවල් වුණත් ඉදිරියට ගියෙත් දියුණු වුණෙත් සමාව දීම නිසා කියලයි මම නම් කියන්නේ. ඒකට මම පොඩි උදාහරණයක් කියන්නම්. ඔබ අහලා තියෙනවද සෑන් ෆ්‍රැන්සිස්කෝ සමුළුව? ජපන් සාම ගිවිසුමට අත්සන් ලබා ගන්න ඇමරිකාවේ සෑන් ෆ්‍රැන්සිස්කෝ නුවරදී තමයි මේ සමුළුව පැවැත්වුනේ. මේක පවත්වන්න ප්‍රධාන හේතුව උනේ හිට්ලර්ගේ නායකත්වයෙන් අක්ෂ පක්ෂයේ සමාජිකයෙක් විදියට දෙවන ලෝක යුද්ධයේදී ජපානයේ සිදු කරපු යුද අපරාධවලට ජපන් රටෙන් වන්දි අය කරගන්න තමයි. මේ සමුළුවේදී දෙවන ලෝක යුද්ධයේ මිත්‍ර පාර්ශවයට නායකත්වය දුන්නු ඇමරිකාව එංගලන්තය වගේම
යුරෝපයේ මහ බලවතුන් හැමෝටම එදා ඕනුනේ ජපානයට ආපහු නැගිටින්න බැරි වෙන්න ඔවුන්ගෙන් වන්දි අය කරගන්න තමයි. ලංකාව මේ සමුළුවට ගියේ ඒ වෙනකොට ජපන් හමුදාව ලංකාවේ විවිධ ස්ථානවලට බෝම්බ දාලා කරපු යුද අපරාධ නිසා වන්දි ඉල්ලන්න අපටත් තිබුණු ඒ සුදුසුකමට. ලංකාවේ නියෝජිතය හැටියට අගමැති ඩී.එස්. සේනානායක මැතිතුමාගේ තේරීමට අනුව මේ සෑන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවට ගියේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා. ජපන්නු ශ්‍රී ලංකාවට කරපු යුද අපරාධ සම්බන්ධයෙන් සමුළුවට දැනුම් දෙන්න ජේ.ආර්.ට ලැබුණු වාරේදී ජේ.ආර්. කරේ මුළු ලෝකෙම නොහිතපු වැඩක්. නහිවේරේන වේරාණී සම්මන්තීද කුදාචනං අවේරේනච සම්මන්තී ඒස ධම්මෝ සනාතනෝ කියන බුදු අදන තමයි ජේ.ආර්. එදා සමුළුවට ඉදිරිපත් කරේ. වෛරය නොසංසිඳන බවත් වෛර නොකිරීමෙන් සංසිඳන බවත් සඳහන් බුදු අදන පැහැදිලි කරපු ජේ.ආර්. ජපානයෙන් වන්දි ඉල්ලන්න බලාගෙන සමුළුවේ හිටපු හැම රටකින්ම ඉල්ලලා හිටියා ජපානය කරපු වරදට සමාව දීලා ඔවුන්ගේ වැරදි හදාගෙන නැවතත් නිදහස් ජපන් ජාතියක් හැටියට නැගී සිටින්න ඔවුන්ට අවස්ථාව දෙමු කියලා. මිතුරනි, එදා ජේ.ආර්.ගේ ඉල්ලීම පිළි අරන් මුළු ලෝකනායකයන් හැමෝම ජපානයට එදා සමාව දුන්නා. අද දියුණු ජපානයක් බිහි වෙලා තින්නේ අන්න ඒ විදියට ලංකාවේ ඉල්ලීමට ලෝකයක්ම තමන්ගේ හතුරට සමාව දුන්නු නිසා තමයි. ඒ විතරක් නෙවෙයි, ජපානයට සමාව දීමේ ආනිසංස අපිටත් ලැබුණා. ජේ.ආර්. යුගයේදී අපිට ජාතික රූපවාහිනී සේවය ලැබෙන්නේත් ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල ලැබෙන්නේත් දකුණු ආසියාවේ රටක් හැටියට පළමුවෙනි වතාවට ලංකාවට කාපට් පාරවල් ලැබෙන්නේත් කටුනායක ගුවන් තොටුපොළ නවීකරණය කරලා දෙන්නෙත් කෝටි ගණන් ආධාර ලැබෙන්නේත් ජයික ආයතනය හරහා ලංකාවට උපකාර කරන්නෙත් අදටත් ජපානය ලංකාවේ මිත්‍රයෙක් විදියට ඉන්නෙත් අපි සතුරාට සමාව දෙන්න කරපු ක්‍රියාවට කෘතගුණ දක්වන්න තමයි. දැන් මං ඔබෙන් එක ප්‍රශ්නයක් අහන්නම්. එදා සෑන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවට ජේ.ආර්. ජයවර්ධන වෙනුවට ටිල්වින් සිල්වා හරි ලාල්කාන්ත හරි යවුවනම් මොනව වෙයිද සහෝදරයා? අපි සතුරාට සමාව නොදෙන පක්ෂයක්ය. ඒක නිසා ජපානය ද්‍රෝහියෙක් විදියට සලකලා කිසිසේත් සමාව දෙන්න ඕන නෑ කියලා එයාලගේ පක්ෂයේ ප්‍රතිපත්තියට අනුව අනිවාර්යෙන් කියාවි. එහෙම වුණා නම් අද මේ වගේ දියුණු ජපානයකුත් නෑ, මේ වගේ ශ්‍රී ලංකාවේ දියුණුවක් ඇති වෙන්නෙත් නෑ. මතක තියාගන්න, සතුරට සමාව නොදෙන පක්ෂයකට, තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් ද්‍රෝහින් කියලා හිතන පාලනයකට මේ රට හදන්න බෑ. මේ ලෝකය දිනන්නත් බෑ.